මං හිතන්නේ වැඩිම ගුවන්විදුලි නාලිකා ප්‍රමාණයක ප්‍රචාරය වෙන්නේ මගේ හඬ. මට මතකයි ITN එකේ 2004 ඉඳලා මේ මෑතක් වනතුරු අවුරුදු 12ක් 13ක් එක දිගට ජයපිරිත මගේ ජයපිරිත. ඒක අන්තර්ජාල YouTube එකට ගිහලා බැලුවොත් මිලියන 24ක්. මිලියන 24ක් අහලා තියෙනවා මගේ ජයපිරිත විතරයි. හැබැයි නම කියන්නේ මේ ඥානසර හඳුරන්නේ කියලා. දැන් බුද්ධානුස්සතිය නම් කොච්චර channel තියෙනවද YouTube වල. හැබැයි කවුරුවක්වත් මම රුපියලක්වත් ගෙනල්ලා දීලා නැහැ. පිරිකර පූජා කළා නැහැ. හැබැයි මගේ කියලා මම ඒකට ෆයිට් කරන්න ගිහිල්ලත් නැහැ. මොකද අතහැරීම කියන එක අපි පුරුදු කරන්න ඕනේ ජීවිතේ. ඒක තමයි භික්ෂුත්වය. මේ මගේ හඬ. ඇයි බල මේක දැම්මේ? මම බලර නඩු දානවා කියන ගිහිල්ලා නැහැ. මොකද දසපාරමී කියන්නේම පළවෙනි එකම දාන පාරමිතාවනේ. අතහැරීමක් පුරුදු කරගෙනම තමයි මේ පාරමිතාව පුරන්නේ. මේක රට වෙනුවෙන් පුරන පාරමිතාවක් මිසක්වා කවුරු සනසන්න මට ඕනේ නැහැ. මම ඇවිල්ලත් මේ අකලේ ඩියුටි එකකට ඩියුටි එකලා ගියා.